ආයුබෝවන් ළමයි. අද මම ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ අපේ රටේ පරාක්‍රමබාහු රජතුමාගේ විදේශ ආක්‍රමණ පිළිබඳව. අපේ පරාක්‍රමබාහු රජතුමා ආක්‍රමණ ප්‍රධාන වශයෙන් දෙකක් මෙහෙව්වා. එකක් දකුණු ඉන්දියාවේ රාජ්‍යයන් වලට එරෙහිව මෙහෙවපු ආක්‍රමණය, අනිත් එක බුරුම දේශයට විරුද්ධව කරපු ආක්‍රමණය. අද මේ ආක්‍රමණ දෙකෙන් බුරුම දේශයට එල්ල කරපු ආක්‍රමණ පිළිබඳව තමයි කතා කරන්නේ. බුරුමේ කියන්නේ අපේ රටත් එක්ක අතීතේ ඉඳලා හොඳ සම්බන්ධතා තිබ්බ මිත්‍ර රාජ්‍යයක්. අපේ පළවෙනි විජේබාහු රජතුමාගේ කාලේ බුද්ධ ශාසනයේ අපිට අහිමි වෙලා තිබුණ කාලේ, උපසම්පදා නැති වෙලා තිබුණ කාලේ පුරුමෙන් භික්ෂුන් වහන්සේලා ගෙනලා තමයි අපේ රටේ උපසම්පදාව නැවත ඇති කරගත්තේ. එතකොට ශාසනික වශයෙන් ලොකු මිත්‍රත්වයක් තිබුණ රාජධානියක් තමයි බුරුම රාජ්‍යය. මේ බුරුම රාජ්‍ය වෙළඳාමනුත් අපිට බොහොම සමීප රාජ්‍යයක් වෙලා තිබුණා. මොකද පරාක්‍රමබාහු රජතුමා කාලේ යනකොට වෙළඳාමෙන් ලොකු සහයෝගයක් මේ රාජ්‍යයත් එක්ක තිබුණා. මොකද පළවෙනි විජේබාහු රජතුමාගේ කාලේ ඉඳලම මේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ දක්වා ඒ රටත් එක්ක අපි වෙළඳ සම්බන්ධතා පැවැත්තුවා. මේ වෙළඳ සම්බන්ධතා කොච්චර හොඳින් සිදු වුණාද කියනවනම් අපෙන් එහෙට යන වෙළඳ නැවකට ඇතෙක් තෑගි දෙන චාරිත්‍රයක් පවා තිබුණා. ඒ පොළොන්නරු යුගයේ මුල් කාලේ තුල එහෙම චාරිත්‍රයක් තිබුණේ ඒක අපේ මිත්‍ර රාජ්‍යයක් නිසා. මොකද ඒගොල්ලන්ට අපිව අවශ්‍ය වුණා. අපිටත් ඒගොල්ලෝ අවශ්‍ය වුණා. රටවල් දෙකම බෞද්ධ රාජ්‍ය. මේ ආගම මුල් කරගත් මිත්‍රත්වයක් තමයි ඒ රාජධානියත් එක්ක තිබුණේ. හැබැයි පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ බුරුම දේශයේ හිටපු පාලකයා තමයි අලවුන්සිතු රජුරුවෝ. මේ අලවුන්සිතු රජතුමාගේ ක්‍රියාකලාපය නිසා මේ බුරුමයත් අපේ අතර තිබ්බ මිත මිත්‍රකම පළුදු වෙන පටන් ගත්තා. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ උගතුන් 3 දෙනෙක් හිල්විච්ච නැවක දාලා එවලා මරණයටපත් කළා. කාම්බෝජයේ බලා ගිය සිංහල කුමාරිකාවක් මේ බුරුම පාලකයා පැහැරගත්තා. සිංහල දේශයේ නැව් තමන්ගේ රැවතුට කොට එන්න එපා කියලා ආඥාවක් පෙනෙව්වා. අපේ රටින් යන නැවකට අලියතුන් දෙන චාරිත්‍රය අතහැරලා දැම්මා. පරාක්‍රමබාහු රජතුමා මේ සියල්ල සැලකුවේ අපේ රට කර මදිපුංච කමක් හැටියට. ඒ තරම් නෙමෙයි. පරාක්‍රමබාහු රජතුමා ඒ රටේ ඔබ තානාපතීන් සිරගත කරලා වහල් වැඩවල යෙදෙව්වා. උන්ට දඬුවම් පැනෙව්වා. මේ හැම දෙයක්ම කුපිත වෙච්ච අපේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා 1153 1164 දක්වා කාලය තුල පරාක්‍රමබාහු රජතුමා 1164 අවුරුද්දේදී විශාල නාවික හමුදාවක් හදනවා. හදලා කීර්ති නගරගිරි නැත්නම් කිත්නුවරගල් කියන සෙනවි යටතේ විශාල හමුදාවක් බුරුමේට යවනවා. බුරුමේ අලවුන්සිතු කියන පාලකයාට විරුද්ධව කුසුමියා කියන වරායට කොට බැස්ස අපේ රටේ මේ සිංහල හමුදාව පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව ඒ රටේ නගරේ අල්ලගෙන ගිහිල්ලා මේ අලවුන්සිතු රජතුමා ඝාතනය කරලා ඒ රටේ රාජ්‍ය බලය ලංකාව අතට ගන්නවා. ඉතින් ඔය විදිහට තමයි පරාක්‍රමබාහු රජතුමා බුරුම රාජ්‍ය අපේ රටට අයිති රාජ්‍යයක් බවට පත් කළේ. හැබැයි රටවල් ඇල්ලීමේ චේතනාවක් අපේ රටට කවදාකවත් තිබුණේ නැහැ. අපේ රට කර මදිපුංචිකම නිසා තමයි පරාක්‍රමබාහු රජතුමාට එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න සිදු වුණේ. ඒ බුරුම රාජ්‍ය බෞද්ධ රාජ්‍යයක්. අපේ රටත් බෞද්ධ රාජ්‍යයක්. බුරුමේ භික්ෂුන් වහන්සේලා අපේ රටේ භික්ෂුන් වහන්සේලා හරහා සාම සාකච්ඡා ආරම්භ කළා. බුරුමේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙලා අපේ පරාක්‍රමබාහු රජතුමාට යෝජනා කළා නිදහස ලබා ගන්න. මේ නිසා මහා සංඝරත්නයේ ඉල්ලීම සැලකුව පරාක්‍රමබාහු රජතුමා ඒ රටින් අපේ සිංහල හමුදාව අයින් කරගෙන ඒ රට නැවත නිදහස ප්‍රදානය කරලා අපේ මිත්‍ර රාජ්‍යයක් හැටියට දිගටම ගනුදෙනු කළා. මේව ආක්‍රමණය පිළිබඳව අපේ මහාවාසි දෙවෙනි කොටස වන චූලවංශය සඳහන් වෙනවා. ඒ වගේම මේ කීර්ති නගරගිරි කියන මේ ඒ ආක්‍රමණය මෙහෙවු නැත්නම් කිත්තුවරගල් කියන සෙනවියට කර ප්‍රදානයක් ගැන සඳහන් සෙල්ලිපි අපේ රටේ ලැබිලා තියෙනවා. ඒ වගේම බුරුම මූලාශ්‍රවලත් මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා මේ 1164 සිද්ධ වෙච්ච බුරුම ආක්‍රමණය පිළිබඳව අපිට ඓතිහාසිකව තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ දවසක අපේ පරාක්‍රමබාහු රජතුමා බුරුම රාජ්‍යයට එල්ල කරපු ආක්‍රමණය කතා කළා වගේම ඉන්දියාවේ රාජ්‍යයට එල්ල කරපු ආක්‍රමණය පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න. අපේ රට කියන්නේ පුංචි රටක් කියලා අභිමානිය නැති කරගන්න එපා. පුංචි වුණත් අපි බොහොම දක්ෂ රාජ්‍යයක්. මැද පෙරදිග ඊශ්‍රායල රාජ්‍යය වගේම ලංකාවේ සිංහල රාජ්‍යයත් එදා අයත අතීතයේ බලගතු රාජ්‍යකයට තමයි කටයුතු කරලා තියෙන්නේ. පරාක්‍රමබාහු රජතුමා කලාපේ
දේශපාලන තත්ත්වයේ හැසිරීමේ යෙදුණා කියලා තමයි අපිට ඓතිහාසික නිගමනය කරන්න පුළුවන් ඉන්නේ. දැන් අදත් වෙළඳාම් සම්බන්ධයෙන් ගත්තා අපේ රටේ පිහිටීම අනුව ලොකු ලෝක බලපෑමක් ලක් කරන්න පුළුවන් කලාපයක තමයි ස්ථානික තමයි අපේ රට කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඉතින් අපේ රටේ වැසියෝ පාලකයෝ අවබෝධ කරගන්න ඕනේ මේ තියෙන භූදේශපාලන තත්ත්වයේ තුලින් උපරිම ප්‍රයෝජන අරන් ශ්‍රී ලංකාව ලෝකේ බලගතුම රාජ්‍යයක් කිරීමේ සීනය සැබෑ කරගන්න. අපේ පරාක්‍රමබාහුතුමා ඒ යුගයේ ඒ දේ කළා. ඉතින් අපේ මේ යුගයේ අපිට ඒ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අපේ ඉතිහාසය තුලින් බොහෝ කරුණු අතීතය ගැන දැනගෙන වර්තමානය ගැන බොහෝ නිගමන වලට එළඹෙන්න අපිට පුළුවන්. ඔබට ජය.